Hi guys, කොහොමද ඔයාලට? ඔන්න අද අපි යන්න හදන්නේ on gold pass එකට. එහෙනම් දිගටම මගේ වීඩියෝ එකත් එක්ක නැගලා ඉන්න. අපි බලමු අද මගේ දවස කොහොම වෙයිද කියලා. අද ගමන ඔන්න අපි යන්නේ මයි මගේ යාළුවෙක් එක්ක. මගේ යාළුවා පිටිකොටුට එනවා කිව්වා. ඉතින් මාත් බස් එකේ පිටිකොටුට ආවා. මම යද්දි යාළුවා ඇවිල්ලා තමයි හිටියේ. එහෙම අපි වීල් එක උතරගෙන ආවා අපි OGF එක ගාවට. ඇත්තට වෙලාව 10 වෙලා තිබ්බේ නෑ OGF එක හරින්න 10ට. ඒ නිසා අපි දැන් හිතුවා එතකන් බීච් වල පොඩ්ඩක් ඉඳලා පස්සේ 10ට විතර OGF එකට යන්න කියලා. ඉතින් අපිට පොඩි බඩගින්නක් තිබ්බ නිසා අපි හිතුවා අච්චාරු මොනා හරි කන්න කියලා. ඉතින් මෙතන අච්චාරු වුණා රුපියල් 300ක් විතර වුණා. අපිට හිතු දරන්න රහනේ ඇත්තට ගානට නම් හොඳටම පාඩුයි. ඉතින් අපි අච්චාරුවත් අරගෙන අපි ගියා වෙල්ල ගාවට අයියත් දාගෙන අච්චාරුවක් කකා ඉන්න OGF එක කරනවා. ඇත්තට නිදහසේ මේ වගේ තැනක ඉඳන් බීච් එක දිහා බලන්න කෙනෙක් දිහා අරප. ඒතර මාළු කුල්ලයක් තමයි ඉතින් අපිට දෙවන්නේ. ටිකට වාසි කියලා. ඉතින් නොදැනීම මෙතන වෙලාවත් ගියා. දැන් 10ක් තුන් නිසා අපි ආවා OGF පැත්තට. අපි එදිත් පොලිමේ කට්ටිය ටිකක් හිටියා. ඉතින් අපි පොලිමේ ඉඳලා එහෙම ඇතුළට ගියා. ඔන්න ඔහොම අපි අද ඇතුළටත් ආවා. තාම උදේවරු නිසා ලොකු සෙනඟක් අපිට දැක ගන්න හම්බුන්නේ නැහැ. දවල් එදින මීට වඩා ටිකක් හිටිය කට්ටිය. අතර අපි ප්‍රධාන ප්ලෑන් එක උනේ මේ OGF එන්න පාලම්පුර ෆිල්ම් එක බලන්න. ඉතින් මම මායි යාළුවා එතන පට්ටාසන් හිටියේ. මොකද අපි දෙන්නම කූඹියෝ ෆෑන්ස්ලා. ඇත්තට ඉතින් මේක කූඹියෝ වගේ ඊට වෙනස්. ඉතින් අපි දන්නේ නැහැ ෆිල්ම් එක බලලා. අපි ගියේ PVR එකට. අපි ටිකට් එක බුක් කළා තමයි කලින් හිටියේ. කලින් දවසේ ටිකට් බුක් කරේ. ඇතර ගොඩක් කමාන ටිකට් එක බුක් කරගන්න ඒ තරම්ම සීට් ෆුල් වෙනවා. හම්බුනේත් මැද වගේ සීට් එකක්. එතනට ගිහලා ජීතර බුක් කරන්න වෙන්නේ නැහැ. ඉතින් අපි කලින් බුක් කරලා තිබ්බ නිසා ලොකු අපහසුයක් වුණේ නැහැ. අපි කෙලින්ම හෝල් එකට ආවා. ඔන්න ඉතින් හෝල් එකට ඇවිල්ලා ඉතින් ෆිල්ම් එක බලන්න ගත්තා. ඉතින් ෆිල්ම් එක නම් ගොඩක් ලස්සනට තිබ්බා. ඇත්තට මට කියන්න තියන්නේ කූඹියෝ ඉලිදාර ෆිල්ම් එක බලන්න යන්න එපා. මොකද කූඹියෝ කතාව මේ කතාව තනිකර වෙනස්. අතර මේක සවුන්ඩ් ඉෆෙක්ට් කැමරා ඉෆෙක්ට් එකෙන් පට්ට ලස්සන විදිහට අරන් තිබ්බා. ඒතර හැමෝම බලන්න ෆිල්ම් එක. ඊට පස්සේ අපි ගියේ යාළුවට පොඩි ලැප්ටොප් එකක් බලන්න තියෙනවා කිව්වා. ඉතින් අපි ලැප්ටොප් ෂෝරූම් එකට ගියා. එයාගේ ලැප්ටොප් එක බලන්න කියලා. අපි ලැප්ටොප් ටික බැලුවා. ඒතර ලැප්ටොප් වල ගණන් නම් කියා ගන්න බෑ. ඒ තරම් පට්ට ගානකට තිබ්බා. ඇඟේ හැල්ලක් කරන්න ඕනේ ඒතර ලැප්ටොප් එකක් ගන්න නම්. ඉතින් අපි ලැප්ටොප් එකේ බලලා අපි ගියා. දැන් හොඳටම බඩගින්න ඉන්නේ අපි දෙන්න. ඉතින් අපි ගියා රූෆ්ටොප් එකට මොනවා හරි කන්න කියලා. අද අපි ලන්ච් එකට ආවේ දම්ප සීෆුඩ් රෙස්ටුරන්ට් එකට. මේක ඇත්තටම සීෆුඩ් වලටම ස්පෙෂල් රෙස්ටුරන්ට් එකක්. ඒ වගේම කැම නම් ගොඩක් රහයි. හැබැයි ටික වෙලාවක් යනවා හදන්න. නැත්තම් ඇත්තට හොඳ ප්ලේස් එකක්. ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න. ඇත්තට රහයි. කෑමෙන් පස්සේ අපි ආවේ ෆුඩ් කෝට් එකට. කාලා මොන හරි ඩෙසර්ට් එකකට මොන හරි බලන්න කියලා. ඒකට අපි තෝරගත්තේ වොෆල් කැෆේ එක. ඉතින් අපි ඒකට ගිහිල්ලා අපි වොෆල් එකම තමයි ඕඩර් කරේ කෑමට. ඉතින් අපි ඕඩර් එක දැම්මා. ඕඩර් එක දාලා ඒගොල්ලෝ ඒවලෙම තමයි හදලා දෙන්නේ. ඒක තරම් ටික වෙලාවක් ගියා. ඔය දැන් ඔයාලට පේන ඇති අපේ වොෆල් එක හැදෙන ගමන් තමයි තියෙන්නේ. ඔන්න අපේ වෆල් එකත් හෙදලා ඉවරයි. ඒකත් එක්කම නියුට්‍රලා වගේ චොකලට් ඩෝට්නුත් එනවා. ඒක ගාගෙන තමයි කන්න තියෙන්නේ. ඉතින් අපි ළඟම තියෙන බෙන්ච් එකකට ගියා. වල්ලා ඒක කන්න. ඉතින් අපි බීමේ හොද්ද අරගෙන වෆල් එක කන්න ගත්තා. ඒතර ඇවරේජ් 10ක් තමයි තියෙන්නේ. ආරෝටන් එච්ච සෙට් උන්නේ නැහැ ඒක. උටරන් ඉතින් අවුලන්නේ නැහැ. ඉතින් අපි කාලි වෙලා ඊට පස්සේ ආවේ AVR එකට. අපි එතනින් කාර් ගේම් එකක් තමයි ගහන්න. අපි AVR එකට ආවේ. අපි ගේම් ගහලා ඉවරලා ඊට පස්සේ ආවේ TGI Fridays රෙස්ටුරන්ට් එකට. ඇත්තට අපිට කයියක් දාන්න තෝරලා තිබ්බා. අපිට ඇත්තට ඒකට ප්ලේස් එකක් තිබෙත් නැහැ. අපි හිතුවා ඉතින් මොන හරි රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා මොන හරි කන ගමන් නිදහසේ කයියක් දාගෙන ඉන්න කියලා. මේ ප්ලේස් එකේ ඇත්තටම එළිය තමයි ලස්සන. එළිය පැත්තට අපි ගියේ නැහැ. මොකද ඒ වෙලෙදි පව්වත් එක එළියට යන්න බැරි නිසා. ඉතින් අපි මෙතනදලා ඉඳලා
මොනහරි ෂෝටිස් වගේ කෝඩ කරගෙන කයියක් දාගෙන ඇත්තටලා හිටියා. කෑමෙන් පස්සේ යාළුවට තොර වගේ තියෙන නිසා අපි හිතුවා කලින්ම පොඩ්ඩක් ගෙදර යන්න කියලා. දැන් වෙලා 3-4 වගේ ඇති. ඉතින් යාළුවත් එක්කම මං ගියා කොළඹට. යාළුවා වීල් එක තමයි ගෙදරටම යනවා කියලා කිව්වේ. පස්සේ ඉතින් මං කොළඹින් බස් එකට නැගලා එහෙම ගෙදරට ගියා. ඔන්න ඔහම තමයි අද මගේ දවස ගෙවුනේ. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම මගේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න ඇති කියලා. එහෙනම් ඉතින් ආයෙත් දවසක සෙට් වෙමු.